මේ තියෙන මචං ආර්ජේ ගගහිද්දි තමයි account එක ගියා. ටික්ටොක් එකේ live එක අච්චර බං හරිද ස්පීඩ් හැක් එහෙම මචං කෆීර් කරගෙන හැක්කු වෙන්නේ. උන් බෑන්ඩ් වෙන්නේ නැහැ බං හරිද? උන් බෑන්ඩ් වෙන්නේ නැහැ මේ පාඩුවේ ගහන අපිව තමයි මචං යවන්නේ බං. දැන් අම්බෝ ගොඩක් උන්ට හොඳ චූන් නැති හොඳ ආතල් ඇති ඈ. ස්ක්‍රීන්ෂොට් එක දැම්ම මේ මම කෝල් එකේ ඌ කම්පියුටර් එකෙන් ගන්නේ. මගේ පපුව හෝස් ගාලා ගියා බං හරිද? සිරාම කතාව මේ තියෙන RJ ගහන version එක හරිද? මේ මම ප්ලේ කරනවා ආයේ මේ account එක ළමයි ඔයාලට ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි. මොකද බං මං account එකට ආදරෙයි. මට මම උඹලට වෙච්ච විස්තරේ ඔක්කොම කියන්න කවුරුත් බම account එක පැනල් ගහන්නවත් මුකුත් කතන්දරයන් අඩේ මේ TikTok එකේ live එක යනවාද කියලා පොඩ්ඩක් බලන්න. මකුල මේ එපා වෙනවා මටමයි බං ආතල් දෙන්නේ. දැන් අම්බෝ ගොඩක් උන්ට හොඳ චූන් නැති හොඳ ආතල් ඇති ඈ. අඩේ මිලේට කවුලක් නෙමෙයි උඹලට ඒක තමයි මම පෙන්වන්න යන්නේ හරිද? මේ මේලේට කවුලක් නෑ බං. ඉතින් ගරීන එකෙන් ඉල්ලලා තිබ්බා මේලේට version එකක් දුන්නා බා. හරිද? ඉතින් මම උඹලට share එක දාන්න. මේ තියෙන මචං RJ ගගහිද්දි තමයි account එක ගියා. ටික්ටොක් එකේ live එක පෙන්නන්නේ. මේ කොහොමද අපි උඩට? ඒ විසාඩ් මියුට් දාගෙන ඉඳවා. මේ තියෙන RJ බං මේ account එක play කර ඉද්දි මේ කවුද අපේ මෙයාගේ live එකේ? කවුද? බ්‍රෝකන් නේ බා හිටියලා අය? ඇහෙන්නේ නැද්ද? ඕ බ්‍රෝගන් උඹත් හිටියද play කර? ඕ මාත් හිටිය. කවුරුද බං play කරේ? උඹයි බ්‍රෝකනුයි මගේ account එක RJ බ්‍රෝකනුයි ඇල්පයි අල්ෆයි RJ වෙනදා ගහන ස්කොඩ් එකම තමයි හරිද? මේ RJ මට ඒ වෙලේම කෝල් එකක් ගහලා මේ ස්ක්‍රීන්ෂොට් එක දැම්මා මේ මම කෝල් එකේ ඌ කම්පියුටර් එකෙන් ගන්නේ මගේ පපුව හෝස් ගාලා ගියා බං හරිද? සිරාම කතාව මේ තියෙන RJ ගහන version එක හරිද? මේ latest එක ගහන්නේ 5.22යි 55 1909 P64 හරිද? ඕක තමයි බං මගෙත් තියෙන්නේ. ඔයිට වැඩිය latest හරි පොඩ්ඩක් පරණයි හරි මගේ. ඉඳපන් මගෙත් බලන්න. අඩේ උඹලට විස්තරේ කියනකන් චුට්ටක් ඉඳහන් චුට්ටක් ඔක්කොම කියන්න. දුක් වෙන්න දෙයක් නැහැ. හරිද? දුක් වෙන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ මම ගහන්නේ 5.22යි 55 1007 P64 හරිද? ඌ ඒ කියන්නේ මේ මෙතන ඔය ලේටස් ඔව් මේ ලේටස් ඌ ගහන්නේ ලේටස් එක. නෑ මගේ එක ලේටස් එක හරිද? මේ එතනින් එහාට අප්ඩේට් යන්න මේ RJ මේ මේලේට අප්ඩේට් කරලා 5 එකෙන් ගහන්නේ. අලුතෙන් Windows උත් ගහලා කිසිම දෙයක් නැතුව මේ ගහන්නේ බං හරිද? RJද බං ආයේ කවුද? RJ ඔබ ගැහුවානේ ජරාවක් ඇත්තේ RJ. අඩු පාරක් ගැව්ව සොදු අය ආයේ නෑ. රිදෙන්නම ගහලා තියනවානේ. අර මොකක්ද බ්‍රෝ ගෲප් එකට මොකක්ද RJ කරන්න කියෝ. මේ මොකක්ද මූ ගහන්නේ එමුලේටර් එක මේ ලේටස් එමුලේටර් එක ගහන්න RJ. මූ මට ස්ක්‍රීන්ෂොට් එකේ උපු වෙලේ මචං. පපුව හෝස් ගාලා ගියා හරිද? account එක මචං අරද අම්බෝ ඒ ගොඩක් උන් බයිනවා මචං දෙයක් කියන්න කලින් අර ගණිකාවෝ වගේ ඇවිල්ලා මචං බලාගෙන ඉඳලා ගොන් කතා කමෙන්ට් දාන්න එපා කියන්න කලින් තාම කියලා ඉවර වෙන්න දියා මගේ account එකේ මොකක් හරි බග් කේස් එකක් තියෙනවා හරිද මේ suspended කියලා වැටුණාට පස්සේ මචං මම ලොග් වුණා account එකට හරිද හොඳ වැඩේ ලොල් හටලු අම්මෝ සතුට ඔහොම ඉදපන් කියලා ඉවරනකම් ඔහොම ඉදපන් කියලා ඉවරනකම් අනේ කුණු හරප දාන්න එපා බං තර්ඩ් ඉයර් ඇනිවර්සරි තියෙන ලොල්ලෝ බං ඇත්තට තර්ඩ් ඉයර් ඇනිවර්සරි තියෙන ලොල්ලෝ කුණු හරප දාන්න එපා බං අවුරුදු 3ක් ඉඳන් ෆලෝ කරලා උඹලා කැමති හින්දා උඹලා ආස හින්දානේ ෆලෝ කරේ දැන් ආස නැත්තම් මචං අන්ෆලෝ කරලා යමන්කෝ අවුරුදු 3කට පස්සේ රැන්ඩම්ලි ලයිව් එක හම්බුනේ. කලින් ඉන්න තැනට වඩා තැනක ඉන්න සතුටුයි. අපිව මතකද? චානක දිල්ෂාන් ඉන්න වලන් රත්තරනේ. අඩ ආදර ඊයේ. thank you ආදරණීය කමෙන්ට් එකට. ඔව් හැමෝම බලන් ඉන්නේ මචං.
වරදිනකං හරිද මේ දැන් hina වෙන මිනිස්සුયો මචං පොඩ්ඩ මම මේ බලාගෙන ඉන්නේ සංදීප් thank you so much ඔව් බා හැබැයි hina වෙන මිනිස්සුયો ටික මම මේ පොඩ්ඩක් බලයි ඔව් බා මේ තියෙන්නේ මචං බොරු හදපු ස්ක්‍රීන්ෂොට් එකක්වත් එඩිට් කරපු එකක්වත් ඕවා මුකුත් නෙමෙයි මේ RJ එකේ ටාස්ක් බාර් රණම්මනම් මේ ඔක්කොම මේ RJ එකේ එමියුලේටර් එක බලපන් ඕන සර්විස් එක රන් වෙනවා මොකක් රන් වෙනවා සර්විස් එක අර WhatsApp එකේ හැබැයි ආ බල ලයිව් එකේ ඌගේ බලපන් සම්පූර්ණ මේ මට දාපු ස්ක්‍රීන්ෂොට් එක මූගෙත් බොක්ක කූල් වෙලා ඉඳලා තියෙන්නේ කූල් වෙලා ඉතින් කූල් වෙන්නේ නැත්තම් බං ලක්ෂ 15ක 20ක ලක්ෂ 15ක 20ක කවුන්ට් එකක් මචං මේ මුණාම ඉතින් මචං බොක්ක කූල් නොවී තිබ්බොත් මගේ හිත හෝස් ගාලා කඩාගෙන ගියේ මචං හරිද බොරු කියන්න ඕනේ නෑනේ බා අවංකම කතාව ඔහොම ඉදවන් ටික මං ඒ වෙලේම මං අරුට මැසේජ් එකක් දැම්මා අපේ බලන එකාට මේ ඔබින්න මම වෙච්ච විස්තරේ ඔක්කොම කියන්නම් මේ කවුරු හරි දන්නවනම් මේකට සොලියුෂන් එක මේකට කවුරු හරි දන්නවනම් සොලියුෂන් එක කණේ පොඩ්ඩක් කියහම් මචං ගරීන එකට කිව්වට බං උන්ගෙන් අනේ මන්ද උන්ගෙන් කිසි මේකක් නැහැ මෙව්ව එකක් නැහැ බං හරිද දන්න කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න පොඩි සපෝට් එකක් දෙන්න මොකද මට ආයෙ රෑන්ක් ගන්න හම්බෙන්නේ නැහැ කියන්නේ ආයෙ රෑන්ක් ගහන්නේ නැහැ ළමයි ආයෙ රෑන්ක් ගහන්නේ නැහැ මොකද account එකේ රිස්ක් එකක් ගන්න බෑනේ. ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔව් රැල්ලට බයින සෙට් එකක් ඉන්නවා බොහෝම ස්තුතියි බයින සෙට් එකට. මේ බං අද මේ දවල් 12:34ට නේ බා? ඉතපම් මම උඹලා බොරු කියලා හිතනවා නම් මට මේ RJ දාපු ටයිම් එකත් මම උඹලට පෙන්නන්න. එහෙම බඩු ඉන්නවනේ බං RJ. අම්බෝ ඇත්ත. එහෙම බඩු ඉන්නවා. නැත්තම් ලයිව් එක නැප් එකට නල් එකක් කියපු RJ උඹේ ෆෝන් නම්බර් එක වුණාට අවුලක් නැද්ද RJ? ගේස් නෑ වා මෙයා කරමු. එපානේ. ඔය දා මම මේ දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට ගහලා පෙන්නන්න. දබං RJ ගේ ෆෝන් නම්බරේ පේන්නේ නැති වෙන්න හදන්න නැත්නම් හරියන්නේ. මේ තියෙන ළමයි ටයිම් මේ බලන්න. ටයිම් එක මූ මට දාලා තියෙන්නේ 4:04ට. 4:04ට කියන්නේ අපේ වෙලාවෙන් 4:04ට. මේ තියෙන ළමයි. මේ තියෙන RJ ගේ ෆෝන් නම්බරේ මූ 4:04ට මට දාලා තියෙන්නේ. ඒ වෙලෙහෙම මූ මට පළවෙනි කෝල් එක ගත්තා මේ මිස් කෝල් එක ආන්සර් කරන්න මම දැක්කේ නෑ. ඊට පස්සේ තමයි ආන්සර් කරේ. 4:04ට දාලා තියෙන්නේ 4:04 කියන්නේ 12 මාරයි. 12 මාර 1 12:34යි 12:34යි මේ ස්ක්‍රීන් මේකේ තියෙන ටයිම් එක කීයද? මේ හරියටම හරි ටයිම් එක. මෝ ස්ක්‍රීන්ෂොට් එක ගාලා ඒ ටයිම් එකේ ඩබල් අනිත් පැත්තට මට අතහැරලා තියන්නේ. නැත්තම් ඕවත් බොරු කියලා හිතන උන් ඉන්නවා. මේ හොඳලාට ඉවලම දැම්මේ. ඔව් බා මේ බලන්න දවල් හරියටම 12:34 ඉඳන් මගේ account එක ප්ලේ වෙලා නැහැ. රෑන්ක් එකේ ස්කෝර් එක බලන්න පුළුවන්. ඒක බලන්න ඉදියක් නැද්ද බා? මොකද්ද? ඒක බලන්න ඉදියක් නැද්ද? අපි ප්ලේ කරේ නැහැ කියලා ටයිම් එක. ඔව් හිස්ටරි එකේ මැච් වල වෙලාව පෙන්නනවද බා? පුළුවන් පෙන්නනවනේ වෝටින් බා. පොඩ්ඩක් බලපන්. මේ ළමයි 12:34ට හරියට මෙහෙම මැසේජ් එකක් ආවා මයි account එක සස්පෙන්ඩ් කියලා මට ඒ වෙලේම RJ මැසේජ් එකක් දැම්මා. මං කොහොම මම බලන්න මෙහෙමයි කියලා. මචං මම ලොග් වෙද්දි දෙයියන්ගේ විහිටෙන් මගේ account එකට කිසිම අවුලක් නැහැ බං. හරිද? මට තියෙන ප්‍රශ්නේ මම දැන් ආපහු දිගටම රෑන්ක් ගැහුවොත් මගේ account එක සස්පෙන්ඩ් වෙයිද? මේ මොකද්ද උනේ? මගේ account එක බග් වෙලාද තියෙන්නේ කියලායි මට දැනගන්න ඕනේ බං. හරිද? මේකට කාගේ හරි මේ ඔපිනියන් එකක් තියනවද මොකක් හරි? කාගේ හරි ඔපිනියන් එකක් තියනවද? කාගේ හරි ඔපිනියන් එකක් තියනවද මේකට කරන්න පුළුවන් දෙයක්? මේ දැන් බෑන් කියලා කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ මේ. මේ අඩේ අපි සයිට් එකේ චෙක් කරලා බලමුද බං මගේ මේ account එක කොහොමද තියෙන්නේ කියලා? මම චෙක් කරා සඳු අයියා thumbnail එක දැකපු විදිහ. මොකක්ද වෙලා තින්නේ? එහෙම කේස් එකක් නැහැ කියලා කියන්නේ. මොකක් හරි බග් සීන් එකක් තියෙනවා. මගේ account එක මගේ account එකේ මොකක් හරි බග් සීන් එකක් තියෙනවා ළමයි. මොකද ඒකට හේතුව තමයි මගේ account එක තුන් පාරක් මේ ලීඩර් බෝඩ් පෙන්වන්න නැතුව ගියා බග් වුණා. හැක් පෝල් දැම්මා තුන් පාරක් දැම්මා. එකක් ගහන්නේ අපි normal limit කරලා ගහලත් ඒ තුන් පාර මොනේ. තොපි දෙන්නම එකපාර ලොග් වෙලා එකපාර ලොග් වුණෙත් නැහැ. දැන් අපි මෙච්චර දවස් හිතාගෙන හිටියේ මේ RJ බන් ලයිව් දාන්න එපන් මේ ටනල් එක දාලානේ. මොකක්ද ඒකට කියන්නේ බා? ප්‍රොක්සියද? ඕ නෙට් එක. සඳුව මොකද්ද කේස් එක? account එක සස්පෙන්ඩ් කියලා වැටුණා බං. සස්පෙන්ඩ් වුණාට මම ලොග් වෙද්දි වපුරුවට මේ account එක ලොග් වෙන්න පුළුවන් බං.
දැන් දැන් මොකද කේසේ දැන් ඉතින් කේස් එකක් නෑ ලොග් වෙන්න පුළුවන්. ඒ දැන් සස්පෙන්ඩ් එහෙම- කියලා වැටුනේ නේද? ඒක තමයි ඉතින් ඒක තියෙන තමයි අවුල මගේ ප්‍රශ්නේ. account එකේ මොකක් හරි බග් වෙලා තියන්නේ. ඕක ඔහොම නෙමෙයි හදුවා හරිද මං ලොක් මේ උඩින්දී මැචින් අර 1 කිලක් ගහපු ගමන් බෑක් කරා හරිද බෑක් කරලා එහෙම බෑනට් කියලා න්න ඊළ ඕක ඉතින් මේ ඉතින් මේ කොල්ලන්ට ලයිව් එකේම කොල්ලන්ට මම පෙන්නුවා ඉතින් ස්ක්‍රීන්ෂොට් එක. ඒ විදියට මේ මචං මේ ප්ලේ කරලම නැහැ හොදේ. පොයින්ට් 3400ක ගැප් එකක් තිබ්බේ දැන් කීයද දන්නේ නැහැ. බර ගණක් ඇති. අඩුම් බග් වෙලාවත් මොකුත් නෑ එහෙන්න පොයින්ට් 4000ක් ගැප් එකක් තියෙනවා මේ. පොයින්ට් 4000ක් ගැප් එකක් තියෙනවා 3400ක් තිබිච්ච එක. ගහන්න නැහැ ළමයි මේ නතර කරනවා. නියම විදියට ආතල් ගන්න නේද? ඔව් බං ගහන්න නැහැ ළමයි අපරාධය. ආසාවෙන් මොකක්ද දෙවුනේ කියලා ආසාවෙන් ප්ලේ කරේ. යන්නේ නැති. ආයේ මාව ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි ළමයි අයියා. ආයේ ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි. මට ෆ්‍රී එකක් තිබ්බොත් මට රීජන් අප් වෙන ටයිම් එකකට මට ෆ්‍රී එකක් තිබ්බොත් ස්කූල් නිවාඩු හරි සිකුරාදා හවස ටයිම් එකක් නම් සෙන්සුරාදා ඉරිදා සෙල්ලම් කරන්න පුළුවන්. එක දිගට කන්ටිනියුස්ලි සෙල්ලම් කරන්නේ නැහැ. එහෙම නිවාඩුවක් සෙට් කරනවා මම ප්ලේ කරනවා ආයේ මේ account එක ළමයි ඔයාලට ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි. මොකද බං මං account එකට ආදරෙයි. මට ලීඩර් බෝඩ් ඉන්නට වැඩි account එක වටිනවා. මම ඒකයි මේ RJ ට ඒ වෙලේම කිව්වේ ගාන එක නතර කරපන්. මේ අඩේ බං එහෙන ආසාවෙන් බං ප්ලේ කරේ. ගිය පාර සීසන් එකේ උඹලට මතකයිනේ ආසාවෙන් ප්ලේ කරලා account එක හැක් පූල් දැම්මා. මේ පාර මචං මේ බලපන්කෝ. බය මචං බය කියන දේ හොඳටම දැන්නුවා. බය කියන්නේ ඔව් බය කියන්නේ මොකද්ද කියලා මචං අද තමයි මම දැනගත්තේ. හරියටම හරිද? මේ වැඩක් නැහැ ඔය කතා කරලා ඉතින් ගරීන මෙහෙම බග් නම් ඈ ගරීන එකෙන් මෙහෙ වගේ වැඩ කරනවා නම් හරිද කිසිම චීට් එන්ජින් එකක් යූස් කරන්නේ නැතුව කිසිම දෙයක් යූස් කරන්නේ නැතුව ප්ලේ කරද්දී ලීඩර් බෝඩ් බග් කරනවා නම් හැක් පූල් දානවා නම් ස්කොඩ් වලට යන්න බැරි කරනවා නම් මේ වගේ account එක බෑන් කියලා මේ notification match එකෙන් බැක් කරෙවුවා නේද? ඒ history එක තියනවද බං? හිස්ට්‍රි ඇති ඕක බලන්න කොහොමද බං ඒක වැටෙන්නේ? ආර්ජේට ගිහිල්ලා සේව් කරන්න පුළුවන් ඒ account එක ලොග් වුණොත් ආර්ජේට. RJ මම log out කරා ඒ වෙලේ. මුලින් ඔය අන්තිම එකේ ඉතින් 6ක් අප් වෙලා ඒ කොහොමද ඒක බැක් කරාද කියලා හොයාගන්නේ? ඒක බලන්න ආර්ජේට ලොග් වුණාට පස්සේ ආර්ජේට ඔක සේව් කරන්න පුළුවන් වීඩියෝ එක. පුළුවන් ඊට පස්සේ නේද? බලන්න පුළුවන්. RJ පොඩ්ඩක් මේ මට ඒක දාපන්කෝ පුළුවන් නම් සේව් කරලා. මට RJ ඕක ලොග් වෙන්න ඕනේ මෙතන පෙන්නන්නේ නැහැ බෑ උඹ log නෑ වෙන්න නේ. ඕනේ. උඹ log ගන්නකෝ. නේ මම වෙන මේකක ඉන්නේ එමුලේටර් එක ගත්තා ආයෙ නෝ මිදපන් ලයිව් එක ඉවරලා හරි මට ඒ වීඩියෝ එක වෙනලාක මම දාන්නද වාට ඔව් වීඩියෝ එක ගන්න පුළුවන් වුණොත් දාපන්. අයි බලපන් ලයික් 73000යි අඩෝ මචං ආසාවෙන් ප්ලේ කරා ලෙවල් 80 ඉඳලා 82ට ගියා හරිද රීච් ගන්න බොරු කියනවලු අනේ මචං මට රීච් ගන්න නම් බොරු කියන්න උමනාවක් නෑ බං මගේ තියෙන විව account එක හොඳටම ඇති බං මට 500ක් ලයිව් එක බැලුවත් ඇතියා මම මොකද බං මේකෙන් නෙමෙයි ජීවත් වෙන්නේ මම මේ ලයිව් එකෙන් නෙමෙයි ජීවත් වෙන්න ළමයි වෙන අර සමහරුන් ඉන්නවනේ මචං gift එකක් දෙන්නෙත් නෑ ඒ කියන්නේ මම මේ කියන්නේ හොඳම හරිද මේ කියන්නේ හොඳ ගානක් හොයන කට්ටිය මචං ඉතින් මේ අපේ ලයිව් එක බලන කොල්ලන්ට පොඩි gift එකක් ඈ මම එහෙම නෑ මචං මට හිතුනේ කොයි වෙලාවද උඹලා data card අනම්මනම් gift අනම්මනම් අම්බානකට වපුරනවා මොකද මම මේකෙන් ඔයාලට මගේ මේ social blade එකේ ඔයාලට බලන්න පුළුවන් මගේ YouTube income එක ළමයි අයියා මගේ wifi සදුවය ඔව් ඕක කොහොමද ඒ දාලා මම පැනල් කියන්න බාල කොල්ලන්ට කේත් දෙනවලු දන්නේ නැහැ බං බෑන්ඩ් ඉතින් බෑන්ඩ් එනවනේ ඉතින් බෑන්ඩ් එච්ච දෙම්පා ගාන එක නතර කරලා දාන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ නේ බං ඉතින් වෙන මොනවා කරන්නද ඒකයි කිව්වේ බං ඔය හැක් පූල් වලට නම කේස් එකක් තියෙනවා කියලා. ෂැඩෝ අපි දෙන්නේ දායි ගුවා නේද? ඔව් අතර මම වාරේ ඒකයි කිව්වේ. ඉතින් එහෙම වෙන්නේ කොහොමද බං ඉතින් චීට් එන්ජින් ඉතින් ඒක තමයි ගහලා නෙමෙයි පොපාගෙකට උනේ. ඉතින් ඒක තමයි උනේ හැක් පූල් වලට නම් අතර පාරකට වැඩිය. ඉතින් ඒකත් දෙන්න බෑ කිව්වා ඊට පස්සේ. ඉතින් චීට් එන්ජින් මචං ඉතින් ඒක තමයි චීට් එන්ජින් එකක් යූස් කරන්නේ නැතුව එහෙම ඉතින් වෙන්නේ කොහොමද බං උන්ට මෝල්නේ බං එහෙනම් කෙලින්ම කියනවා නම් තමයි ඉතින් කියන්නේ මේ- ලොස්ටර් ලොකෝ ආයතනයක් කියලාත් බලහංග ඉතින් තාම. අර ආබංගෝ ලයිව් දාගෙන ආතල් එකේ ලයිව් දාගෙන මචං මේ මිසයිල වගේ මික් කරන උන් ඉන්නවා උන්ගේ ස්ක්‍රීන් රෙකෝඩ් යවපුවාම මචං සමහරුන්ගේ මචං මේ හැක් එක ගහන හැක් එක දෙන්නලු මෝල් ඉතින් වැඩන්නේ කතා කරලා බං ඇයි බං මේ සඳුයි CS BR දෙකම රීජන් ඉන්න පැමකාරෙක් අපේ රීජන් එකේ මේ වලපංගෝ ඉතින් මචං
අඩේ කලින් මං ගේම් ගරීන එකක් එකට කලින් කියලා කරීන එකට ආදේශ. කලින් බං ගරීන එකට පට්ට රෙස්පෙක්ට් කරා බං හරිද මොකද බං මේ කොල්ලන්ට දෙයක් කරන්න ඒ කියන්නේ ලයිව් ස්ට්‍රීමර්ස්ලාට සපෝට් එක දීලා ඩයමන්ඩ්ස් එවලා නම්මනම් කරලා මොකක් හරි අපි කියපුවාම බල්ලා හදලා දීලා අර ලංකාවේ මොඩරේටර් කෙනෙක් දාලා තිබ්බා මරීනා කියලා බං මොන හරි තිබ්බ ප්‍රශ්නයක් බං එයාත් ඒ කතා කරලා මචං එයා බං මේ ටීම් එකත් ඒ කතා කරලා මචං මේ අපිට උත්තරයක් දෙනවා බං මේ දැන් ඉන්න එක්කෙනා මුකුත් නැහැ මචං අද මැසේජ් එකක් දැම්මොත් සතියකින් විතර බලන්නේ කිසි ඒ කියන්නේ රිප්ලයි එකක් එන්න අමාරුයි රිප්ලයි එකක් ගන්න අමාරුයි මොකක් හරි ඉෂුව එකක් තිබ්බම අද මැරුණොත් එහෙම මචං වල දාන දවසට තමයි මචං ඕකෙන් රිප්ලයි එක එන්නේ හරිද ඉතින් මේ ඔව් බං අඩ වෙන අවුල බං පට්ටම අවුල ආයේ ලීඩර් බෝඩ් එකේ අපිව දකින්න නැති වෙයි ළමයි අපි කැපිලා ඉන්නවා අද දැන් ගේම් එකේ එන අවුල් ඔව් මම මේ පාර ප්‍රීජන් එක පටන් ගත්තා 60 ගානක් දුවද බග් කරා මම දැන් අපි දැන් අපි නයිට් එක ගහන එක දැන් අපිව විතරක් බග් කරා නම් අවුලක් නැහැ හරිද රෑන් ගහන්න පටන් ගත්තා 70 ගානක් බග් කරා මං හිතන්නේ ඔව් බර සෙට් ඔය බලපන් මේ දැන් ඇවිල්ලා ඉන්න සෙට් එකක් බම් මේ ලීඩර් බෝඩ් බග් ගලා එක පාට ආපු කට්ටිය නේද ඔව් ඔය සෙට් එක මේ ගොඩක් මෙතන ඉන්න ගොඩක් කට්ටිය මචං ලීඩර් බෝඩ් බග් ගලා මචං මේ එක පාට මතුවෙච්ච සෙට් එක හරි ගිහිල්ලා වී බැච් කාරේ උන්ගේ බග් එකක් හින්දා මේ බග් කරාට පස්සේ ගරීනාගේ රෑන්ක් එකේ දීලා උන්ගේ වැරද්ද ඉන්නේ ගරීනා කේවල් කෙනෙක්ට බම් මං විතරයි ලීඩර් බෝඩ් එකේ ඉන්නේ උඹලට ඒක බලන්න හම්බෙන්නෙත් නැහැ ඉස්සරහට ළමයියා ගිය පාර සීසන් එකෙත් ඉවර වෙනකන් ඒ කියන්නේ මාව බග් ගෙනකම්ම අන්තිම හරිය වෙනකන් අල්ලගෙන හිටියේ මන්ද කොහෙද මේ ඉතින් පට්ට අවුල බං ඉතින් ආරෙ ඉන්න රීජන් 12ට අරු කවුද මේ සදුවයි ඔව් ඔහොම දැන් මේ ප්ලේස්ලාර ගොඩක් මැච්චලින් බැක් කරනවානේ ඔව් එතෝට උන්ටත් ඕකමද වෙන්නේ මොකද්ද වෙන්නේ නෑ මේ මැසේජ් එක මේ මැසේජ් එක ආව කියන්නේ පර්මනන්ට් සස්පෙන්ඩ් මචං මේ මැසේජ් එක ආව නම් පර්මනන්ට් සස්පෙන්ඩ් ඉතින් මේ මැච් එකෙන් බැක් කරෙත් ඇබ්නෝමල් ඇක්ටිවිටීස් කියලා අර වෙන උන් බැක් කරන දිනම තමයි ඒක නෑ, එහෙම back අරකට කරනවා back ඉතින්. මේ අඩේ ඉතින් බං උඹ ඒ ආවා කෑ ගහන්න එපා බං මේ අයිසුරු උඹ මේ මැච් එක රෙකෝඩ් මේ මොකද්ද සේව් කරලා ඉවරලා මට ඒ එතන මේ ස්ක්‍රීන් මේ රෙකෝඩ් කැල්ලේ ඕම් පොඩි කැල්ල නෑ ප්ලේ කරානේ ওই දවල් එහෙන ඉතින් දවල් හරි, කියන්නේ broken 11 live විතර උනේ නෙවෙයි. 11ට 12ට හරි බ්‍රෝකනේ ලයිව් නේද හිටියේ උගෙන් නෑ උගෙන් ඉල්ලගනින්කෝ මේ කට්ටිය නැත්තම් රෙකෝඩ් එකකින් ලාංගෝ ඔබේ බ්‍රෝකන්ට දැන් කෝල් එකක් ගහලා ඉල්ලම නැත්තම් බම් මේ කට්ටිය අම්බෝ කියනවා මේ views වලට කරනවා අරකයි මේකයි අනේ අම්බෝ මට මේ 500ක් බැලුවා නම් මට ඇති පැටියෝ මම මේකෙන් හම්බ කරගෙන කන්නේ මංවත් මගේ පවුලවත් අම්මා තාත්තවත් ළමයි මේ ලයිව් එකකින් හින්දා හම්බ කරගෙන මේ ලයිව් එකෙන් එන ගාණෙන් මචං කාලා බීලා ඉන්නේ මට මේ ලයිව් එකෙන් මචං මේ ඉඳපන් මවුස් එක තියනකොට ඕම ඉඳපන් ඕම යූස් කරන්න දීපම ඕම ඉඳපන් උඹලට පෙන්නන්න ඩොලර් 50 ගානද කොහෙද මේ මාසේ රෙවෙනියු එක මචං හරිද වයිෆයි බිල මචං 10000යි කරන්ට් බිල 20000යි හරිද රුපියල් 30000යි හරිද හරිද ඉතින් ඉඳපන් උඹලට පෙන්නන්න උඹලා බොරු කියලා හිතනවා ළමයි තප්පරක් දියම් පෙන්නන්න නැත්තම් සමහරක් ඉන්නවා වේ අන්තිම දවස් 28 ළමයි ඩොලර් 47යි ඔන්න පෙන්නුවේ මේ අරු කොහේ හරි ගිහිල්ලා මම හිතන්නේ ඇවිදින්න පොඩක් කෝල් එකක් ගහලා බලපන්කෝ බැලුවා ගෙදර නැහැ ළමයි ඔන්න ඩොලර් 47යි ඔයාලට පෙන්නුවේ ආයි නැක් බැක් ගයි නැත්තම් අම්මෝ මම මේ ලයිව් එක කරන්න බං ඇත්තටම ආතල් එකට අර මම කැපුණොත් එහෙම මචං මං කැපුණොත් එහෙම බං අර උඹලට ෆ්‍රී ෆයර් කියන දේ උඹලට නිකන් අර නිකන් මදි අඩුපාඩුවක් වගේ දැනෙයි කියලා මට හිතෙනවා බං. එහෙම වෙයිද දන්නේ සමහර උන්ට රන් නැතුව ඇති. මං කියන්නේ අර මට ආදරය කරන සෙට් එකට මං ඒ උන් කට්ටිය වෙනුවෙන් තමයි මං දෙන්නේ. මම මේ හෙට ඉඳන් පටන් ගන්නවා ළමයි මේ හොරා ගේම්ස් ප්ලේ කරන්න. ෆ්‍රී ෆයර් ඉඳලා ප්ලේ කරමු. දැන් කොහොමත් ඉඳලා හිටලානේ ලයිව් වෙන්නේ බං. සතියේ දවස් 3ක් විතර මං කලින් කිව්වා වගේ සතියේ දවස් 3ක් විතර දාන්නේ. මේ සතියේ දවස් 3ක් විතරනේ ලයිව් එක දාන්නේ. ඉතින් ඒකිනුත් දවස් 2ක් විතර අපි හොරා ප්ලේ කරමු. හොල්මන් ප්ලේ කරමු. මේ මම මට ආදරය කරන කොල්ල කෙල්ල වෙනුවෙන් එන්නේ මිසක් මේ වෙන දේවල් හින්දා නෙමෙයි. නැත්තම් මට මේ ලයිව් එක කරන වෙලාවට මචං මම මේ නතර කරලා නයිට් ජොබ් එකක් ගහුවා නම් එහෙම මචං මට රුපියල් 20000ක් විතර හොයන්න තිබ්බා දවසට. මේකේ මේ මාසෙටම රුපියල් 15000යි මං හොයලා තින්නේ. හරිද? ලයිව් ස්ට්‍රීම් කියන දෙයට සමහරුන් හිටියා පාර්ට්නර් හම්බෙනකන් ලයිව් කරා. Facebook පාර්ට්නර් හම්බෙනකන් ලයිව් කරා. පාර්ට්නර් ගියාට පස්සේ ඔක්කොම නතර කරා. හරිද?
මේ සල්ලි වෙනුවෙන් ලයිව් ස්ට්‍රීම් කරන જાතියක් හිටියා. උන් කට්ටිය ඇත්තටම කැපිච් එක හොඳයි බං. මොකද මේ ෆීල්ඩ් එකට ආදරේ උන් නෙමෙයි උන්. සල්ලි වෙනුවෙන් ලයිව් කරන සෙට් එක. ඉතින් එහෙම නැතුව මචං මේ ලයිව් ස්ට්‍රීම් ෆීල්ඩ් එකට ආස e-sport ෆීල්ඩ් එකට ආස සෙට් එක මචං දිගටම අල්ලගෙන යනවා. ඉතින් මට පුළුවන් විදියට සපෝට් එක දෙනවා. හරිද ළමයි? මනුස්සෙක් වැටුණාම මචං කතන්දර කියන ගොඩාක් උන් chat එකේ දැක්ක. බොහෝම ස්තුතියි. account එකට නම් මොකුත් වෙලා නැහැ. වෙයිද දන්නේ නැහැ. ඔයාලට මම පෙන්නුවේ මෙන්න මේ මැසේජ් එක ඇවිල්ලත් මගේ account එක බෑන්ඩ් වෙලා නැහැ. ඒ කියන්නේ මොකක් හරි account එකේ බග් එකක් තියෙන්නේ කියලා තමයි ඔන්න මම පෙන්නුවේ. හරිද? සඳුවයි ඔය ID එකයි අර ID එකයි පෙන්නන්න. එතකොට තවත් තමයි account එකේ දෙකේම ID සමානයි කියලා. ඒක කොහොමත් තේරෙනවනේ බං. මේ මගේ 18යි 38යි account එක 18යි 38යි 618යි 72 18යි 38යි 618යි 618යි account මේ සම්පූර්ණ මගේ account එක. මේ බොරුවක් අම්මුකුත් නෙමෙයි මගේ account එක.